ජේසු පීඨයි ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අද දවසේදී අපි සූදානම් ඒ අධි ආරක්ෂක යාඥාව ගීතාවලිය 91 ඒ මහා බලකතු දිව්‍යමය වචනෙන් ඔබට මඟ පෙන්වන්නට. අපි සූදානම් ඔබ සමග යාඥා කරන්නට මේ සුදු වචනේ ගීතාවලිය 91 කියන්නේ හරි පුදුම බලවන්ත වචන මාලාවක් එක්තැන් වී තිබෙනා වූ ඊටම අග්‍රගණ්‍ය යාඥාවක්. ආමේන්. මේ ගීතාවලිය 91 තිබෙනා වූ ඒ අග්‍රගණ්‍ය බලය අනුහස අද මේ අසන්නා වූ ඔබගේ ජීවිතයට නිදහස් වෙනවා නොඅනුමානයි. ආමේන්. එසේනම් ඔබ මේ මොහොතේදී ඔබේ හදවත විවෘත කරන්න. ඔබේ ජීවිතයේ මොන ප්‍රශ්නයක්, මොන බාධාවක්, මොන බයක්, භීතියක් තිබුණත් මේ ආඥාව අවසන් වන විට ඒ සියල්ල ඔබේ ජීවිතෙන් දුර වෙන්නට යනවා. හලෙලූයා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. දෙවන පදය උන්වහන්සේ මාගේ රක්ෂස්ථානය, මාගේ බලකොටුවය, මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් ගැන කියන්නෙමි. තුන්වන පදය මක් නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදාහරින සේක. හතරවන පදයේ සඳහන් වෙනවා උන්වහන්සේ සුවකීය පියාපතින් නුඹ වසන සේක. නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේ සත්‍යවාදීකම පලියක්ය, මහා පලියක්ය. හලෙලූයා. ප්‍රශංසා වේවා. අද දවස නිසා ස්තුතියි ජේසුනි. ඔබගේ වචනේ ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා මහෝත්තමයාණන්ගේ රාජස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණේ වාසය කරන්නේය. අද මේ දවස තුල ඔබගේ ජීවිතය තුල උන්වහන්සේ සිටිනවා. ඔබට මාර්ගයේ සත්‍ය පෙන්වන්නට උන්වහන්සේ ඔබ වෙනුවෙන් සිටිනවා. උන්වහන්සේගේ සෙවණේ ඔබ හැමෝම අද මේ වෙලාවේ මේ යාඥාව අසන විට ඔබගේ ජීවිතය ඒ සෙවණේ වාසය කරනවා. අද දවස තුල ඔබ විශ්වාස කරන්ට උන්වහන්සේගේ ස්ථානය තුල සිටිනවා කියන්නේ ඔබගේ ජීවිතේ බලවත් දේ මේ දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ කරුණ කොටගෙන ඔබගේ ජීවිතේ බලවත් දේ සිදු වෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතය තුල අනර්ග දෙයක් කරන්ට රැඳී පැදී සිටිනවා. ඔබගේ ජීවිතය තුල අද දවසේ උන්වහන්සේ තමයි රක්ෂස්ථානය. ඔබගේ ජීවිතය තුල උන්වහන්සේ තමයි බලකොටුව. ඔබ බය වෙන්න එපා. ඔබ කැළඹෙන්න එපා. මේ පොළොවේ දේවල් පසුපස ඔබගේ ජීවිතේ ගලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔබ සිටින්නේ සර්ව පරාක්‍රම රජිදානන්ගේ සෙවණේ. අද මේ දවසේ උන්වහන්සේගේ කරුණාව ඔබට සෑහේ. උන්වහන්සේගේ රක්ෂස්ථානය ඔබට සෑහේ. ඔබගේ ජීවිතේ බයවන ස්ථාන, ඔබගේ ජීවිතේ දුර්වල ස්ථාන, ඔබගේ ජීවිතේ සියලු දේ මේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේට බාර කරන්ට අද දවසේ උන්වහන්සේව විශ්වාස කරන්ට උන්වහන්සේ අද ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරන්ට යනවා. අද දවස තුල ඔබගේ ජීවිතය තුල කිසි විටකවත් බය වෙන්න එපා. මේ පොළොවෙන් හට ගන්නා වූ සියලුම බලවේග, පොළොවෙන් හට ගන්නා වූ මේ සියලුම රෝග, අනවින බන්ධන කොටවින අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවස තුල ඔබගේ ජීවිතය තුල නිදහස තිබෙනවා. උන්වහන්සේ සිටිනවා ඔබ වෙනුවෙන්. උන්වහන්සේ සිටිනවා ඔබ වෙනුවෙන්. උන්වහන්සේ සුවකීය පියාපතින්
නුඹව වසන සේක. හාලලූයා. උන්වහන්සේ ඔබ ආරක්ෂා කරනවා. ඇයි උන්වහන්සේ ඔබ ආරක්ෂා කරන්නේ? දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්ව මනුෂ්‍යයා දෙවියන් වහන්සේට අයිති. අද ඔබ කොතන හිටියත් කොහේ සිටියත් අද සර්ව බලධාරී ජීවමාන දෙවිඳුන් ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා ඔබට උපකාර කරන්නට. උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේ කියලා උන්වහන්සේගේ වචනේ තිබෙනවා. අද දවස තුල ඔබගේ ජීවිතයේ මේ දෙවිඳුන් බලවත් දෙයක් කරනවා. ඔබගේ ජීවිතේ විතරක් නොවේ, ඔබගේ අදහස් ඔබගේ සිතුවිලි වලට උන්වහන්සේ ආශිර්වාද කරන්නට යනවා. ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් ස්තුති කරන්නට, ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් ගෞරවය දෙන්න, මහිමය දෙන්න ජේසු ජීවමානව සිටිනවා ඔබට උපකාර කරන්නට. හාලෙලූයා. 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 ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා මා ඔබ වෙනුවෙන් කියවන්නට යනවා. රාත්‍රියේ බීතියටවත් දවාලේ විදින ඊගසටවත් අඳුරේ යන වසංගතයටවත් ඉරමුදුන් වෙලේ පාරු කරන විනාශයටත් නුඹ බය නොවන්නේය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දස දහසක්ද වැටෙන්නෝය. එහෙත් එය නුඹට ලං නොවන්නේය. නුඹේ ඇස් වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. මක් නිසාද ස්වාමිනී ඔබ මාගේ රක්ෂස්ථානය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය. හාලලූයා. හාලලූයා. ගෞරව වේවා අද දවස නිසා ස්තුති කරනවා ස්වාමිනේ. උන්වහන්සේගේ වචනේ ඉතා අලංකාර දේවල් අද දවසේ අපි හැමෝටම ප්‍රකාශ වෙනවා. රාත්‍රියේ බීතියටවත් දවාලේ විදින ඊගසටවත් බය වෙන්න එපා. අද දවසේ උන්වහන්සේගේ පියාපතින් නුඹව ආරක්ෂා කරනවා. ඔබ උන්වහන්සේව විශ්වාස කරනවද? ඔබ උන්වහන්සේ තුල ගොඩ නැගෙනවද? ඒ සියලුම බලවේග අද දනනවන්නේ මේ දෙවියන් වහන්සේගේ නාමයට පමණයි. අඳුරේ යන වසංගතයට ඉර බුදුන් වෙලේ පාලු කරන විනාශයට නුඹ බය නොවන්නේය. අද දවස තුල මේ ඔබට විරුද්ධව එන්නා වූ සියලු දේ විනාශ වෙලා යන්න යනවා. ඔබට ජයග්‍රහණය අද දවස තුල පැමිණෙන්න යනවා. මේ යාඥාවේ බලය කරුණු කොටගෙන ඔබ මේ වචනේ ඔබගේ කන් වලට ඇසෙන විට ඔබගේ හදවතට ඒ ජේසුස් වහන්සේගේ නාමය ගලා යන්න යනවා. ඒ ජයග්‍රහණය බැස එන්නේ සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේගෙන්ම පමණයි. අද දවස තුල ඔබ කිසි විටකවත් බය වෙන්න එපා. ඔබට විනාශය ගෙන දෙන ඒ සියලුම දේ අද ජේසුගේ නාමයේ කරුණ කොටගෙන දුරු වෙලා බලවත් පිබිදීමක් ඔබගේ ජීවිතය තුල උන්වහන්සේ නිදහස් කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ස්තුති ජේසු. ස්තුති ස්වාමිනේ. උන්වහන්සේගේ වචනේ ඉතා පැහැදිලි අද දවසේ ඔබ විශ්වාස කරනවාද? ඔබගේ ජීවිතය තුල මොන දේ වැටුණත් උන්වහන්සේ සිටිනවා ඔබ උසුලාන්ට. උන්වහන්සේ සිටිනවා ඔබට ජීවිතය දෙන්න. අද දවස තුල අපි දකින හැම දෙම වැටි යයි නැති වී යයි. අද දෙවියන් වහන්සේ සිටිනවා ඔබට උපකාර කරන්නට. අද මේ දවස තුල ඔබගේ ජීවිතේ බලවත් පිපිදීමක් බලවත් ගින්නක් උන්වහන්සේ නිදහස් කරනවා. හාලෙලූයා. ප්‍රශංසා කරන්නට ඔබ ඇස් දෙක වහගෙන මේ යාඥාව අසන විට සර්ව බලධාරී ජීවමාන ජේසු ඔබ දකින්න යනවා. උන්වහන්සේගේ ආත්මය ඔබගේ ජීවිතය තුල නිදහස් වෙන්න යනවා. උන්වහන්සේගේ බලය මේ දැන් ජේසුස් වහන්සේගේ නාමයේ කරුණ කොටගෙන ඔබට දැනෙන්න යනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතය තුල සිටිනවා. කිසි අයාපතක් කිසි විපතක් ඔබට ලංවන්නේ නැහැ. ඔබගේ ජීවිතේ මොන දේ ඇති වුණත් මේ දෙවියන් වහන්සේ සිටිනවා ඔබව ගොඩ නගන්නට ඔබව නැගිටවන්නට. අද දවස තුල ඔබගේ ජීවිතය තුල බලවත් දේ සිදු වෙන්න යනවා.
මනුෂ්‍යයන් ඔබගේ ජීවිතේ ප්‍රකාශ කරයි එක එක දේවල්. අද ඔබ බය වෙන්න එපා. මේ ජීවමාන ජේසුස් සිටිනවා ඔබට උපකාර කරන්නට. මනුෂ්‍යයන් ප්‍රකාශ කරන දේවල් ඔබට එන්න යන්නේ නැහැ. ඇයි? ජේසු ජීවමානව ඉන්නවා. ඒ වචන නිෂ්ප්‍රභා කරමින් ජේසුගේ බලය නිදහස් කරන්නට. අයාපත් වචන වලට බය වෙන්න එපා. සර්ව බලධාරී ජේසුස් සිටිනවා ඔබගේ ජීවිතයේ අයාපතින් යහපතට ගෙනල්ලා බලවත් පිපිදීමක් ඇති කරන්නට. අද දවස තුල ඔබගේ ජීවිතේ රක්ෂස්ථානය සර්ව බලධාරී ජීවමාන දෙවියන් වහන්සේම පමණයි. ඔබගේ ජීවිතේ කවදාවත් මේ ලෝකෙ සිටින අයට විවෘත කරන්න එපා. මේ ලෝකේ දෙවියා ඔබට නපුරගෙන දෙයි. හැබැයි දෙවියන් වහන්සේට ඔබගේ හදවත විවෘත කළොත් උන්වහන්සේ ජීවනය ඒ අධික ලෙස ඔබගේ ජීවිතය තුළ නිදහස් කරන්නට යනවා. විශ්වාස කරන්නට මේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේක්වා. හාලෙලූයා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 10 සිට 13 වන පදය දක්වා මා ඔබ වෙනුවෙන් ප්‍රකාශ කරන්නට යනවා. නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය. නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය. මක් නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක. ඔහු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹ උස්සුලා ගන්නෝය. නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. හාලලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ යහපත්. ඔබගේ ජීවිතයට ඔබගේ පවුල් ජීවිතයට කිසි නපුරක් පැමිණෙන්නේ නැහැ කියලා උන්වහන්සේගේ අනර්ග වචනේ තුල ප්‍රකාශ කරනවා. ඔබ ඇයි බයෙන් සිටින්නේ? ඔබ ඇයි බය වෙලා ඇංගිලා සිටින්නේ? මගේ සෙනෙවන්ත දරුවා දැරිය මේ දෙවිඳුන් සිටිනවා ඔබට උපකාර කරන්නට. ඔබගේ විසඳුම උන්වහන්සේ පමණයි. ඔබගේ පවුලේ සුවය උන්වහන්සේ පමණයි. ඔබගේ පවුලේ ආශිර්වාදය උන්වහන්සේ පමණයි. ඔබගේ ජීවිතය තුළ මේ බය පැමිණෙනා වූ සියලුම අන්ධකාර බලවේග වලට නිදහස උන්වහන්සේම පමණයි. හාලෙලූයා. කිසි නපුරක් ඔබගේ ජීවිතේ ලංවන්නේ නැහැ. කිසි දෙයක් නුඹේ කූඩාරමට ලංවන්නේ නැහැ. මේ වසංගත පොළොවෙන් හටගනි. හැබැයි දෙවියන් වහන්සේ සිටිනවා ඔබගේ ආරක්ෂකයාණන්. ඔබව ආරක්ෂා කරන්නට. උන්වහන්සේගේ පියාපදින් ඔබව ආරක්ෂා කරන්නේ. උන්වහන්සේගේ ලේ වලලු තුලින් උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනවා. ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ ඔබව ආරක්ෂා කරන්නට යනවා. ඔබ ගමන් කරන ආකාරය උන්වහන්සේට වැදගත් නෑ. ඔබගේ ජීවිතය තමයි උන්වහන්සේට වැදගත්. උන්වහන්සේ ඔබගේ ජීවිතය ආරක්ෂා කරමින් උන්වහන්සේගේ දූතයන්ට උන්වහන්සේ අණ දෙන්න යනවා ඔබගේ ජීවිතය ආරක්ෂා කරන පිණිස. අද මේ වෙලාවේ උන්වහන්සේගේ පාද පාමුල සිටින්ට උන්වහන්සේ ඔබ වෙනුවෙන් ප්‍රැදී පැදී සිටිනවා උපකාර කරන්නට. මගේ සෙනෙවන්ත දරුවා දැරිය උන්වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ඔබගේ පවුලට ආදරේ. ඔබගේ ජීවිතයට ආදරේ. අද මේ වෙලාවේ මේ කාලය තුල ඔබ මේ යාඥාව අසන විට උන්වහන්සේ පවා ඔබ දිහා බලලා උන්වහන්සේගේ දූතයන්ට අණ කරන්ට යනවා ඔබව ආරක්ෂා කරන්නටත් ඔබගේ ජීවිතය හැම නපුරුවෙන්ම මුදවලා උන්වහන්සේගේ පාද පාමුලට ගෙනෙන්නට විශ්වාසයෙන් සිටින්ට ඔබගේ ජීවිතය ඉදිරියේදී බලවත් වෙන්න යනවා. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ සියලු දෙනා තුල නිදහස් වෙලා තිබෙනවා. අද දවසේ ඔබ ඇවිදින විට ඔබ බය වෙන්න එපා. ඔබ දුවන විට ඔබ බය වෙන්න එපා. ඇයි බය වෙන්න එපා කියන්නේ? උන්වහන්සේගේ වචනේ පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන් නුඹේ අත්පිට නුඹ උසුලා ගන්නේය. හාලෙලූයා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදය ඔබට මහා ජීවනයක් ලෙස
ඒ බලය ආලේපය නිදහස් කරන්නේ ඇයිද කියා ඔබ හිතනවා වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේව පරීක්ෂා කරන්නට යක්ෂයා මේ දේව වචනේ මේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය සහ 12 වෙනි පදය පාවිච්චි කරනවා. ඔබ දන්නවද? උන්වහන්සේට යක්ෂයා ඇවිත් කියනවා මේ 91 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සහ 11 වෙනි පදයේ මක් නිසාද ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අනදෙනසේක කියාත් ඔබගේ පය යම් හේයකින් ගලක නොවදින පිණිස ඔහු අත්පිට ඔබ උස්සුලා ගන්නෝය කියාත් ලියා තිබේයයි උන්වහන්සේට කිවේය. හලලූයා. උන්වහන්සේ යක්ෂයාට උත්තර දෙනවා නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරවයි කියා ලියා තිබේ. හලලූයා. ගීතාවලිය 91 පරිච්ඡේදය අපි ඉදිරියට ගමන් කරමු. 91 වෙනි පරිච්ඡේදයේ අවසාන පද කිහිපේ 14 වෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා අපි බලමු කුමක්ද සඳහන් වන්නේ කියා. ඔහු මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස් කරන්නෙමි. ඔහු මට යාඥා කරන්නේය. මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි. දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා මගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. හාලෙලූයා. හලලූයා. ප්‍රශංසා වේවා. උන්වහන්සේ අද දවසේ ඔබ සියලු දෙනාටම ඉතා අලංකාර වචනයකින් අප හැමෝම ශක්තිමත් කරනවා. ඔබ විශ්වාස කරනවාද සර්ව බලධාරී ජීවමාන දෙවිඳුන් තුල අපි ඇලුම් වුණොත් උන්වහන්සේ අපට ස්ථිරත්වයක් දීලා තිබෙනවා. මේ අලංකාර වචන මාලාව තුල ඔබ හැමෝටම දෙවියන් වහන්සේ ස්ථිරත්වයක් සමග ශක්තියක් ඔබට නිදහස් කරන්නට යනවා. උන්වහන්සේම ඔබට රක්ෂස්ථානයක් පිළියෙල කරන්නට යනවා. මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමි. හලලූයා. අද මේ දවස තුල ඔබගේ තත්වය ආකට දමා උන්වහන්සේ තුල ඇලුම් වෙන්න, උන්වහන්සේ තුල පෝෂණය ලබන්න, උන්වහන්සේ තුල ගොඩනැගෙන්න. වචනය තමයි අපේ ආලෝකය. වචනය තමයි ඔබේ ආලෝකය. වචනය තමයි ඔබේ ජීවිතයට එළියගෙන දෙන්නේ. අද දවස තුල වචනයට ඇහුම්කම් දෙන විට ඔබගේ ජීවිතයේ ස්ථිරත්වය දෙවියන් වහන්සේගේ ස්වර්ගීය සමග නිදහස් වෙන්න යනවා. හාලෙලූයා. ඔබගේ සියලුම රෝග උන්වහන්සේ සුව කරන්නට යනවා. ඔබගේ සියලුම තිබෙන ප්‍රශ්න උන්වහන්සේ මුදා නිබ කරන්නට යනවා. ඔබ ඔයන සතුට, ඔබ ඔයන සමාදානය මේ දෙවියන් වහන්සේ තුල තිබෙනවා. මගේ සෙනෙහවන්ත දරුවා දැරිය. අදයි දවස දැනුයි පැය මේ කාලය තුල ඔබ යටහත් වෙන්න දේව පාමුල ඔබ පසුතැවෙන්න දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ඔබ වෙනුවෙන්ම රක්ෂස්ථානයක් ගොඩනගන්නට යනවා. ඔබ වෙනුවෙන්ම බලවත් දෙයක් කරමින් ඔබ සීල දෙනාවම උන්වහන්සේ ඉදිරියට ඉහළට ඔස්සවන්න යනවා. හාලෙලූයා. ඔබ උන්වහන්සේට යාඥා කරනකොට උන්වහන්සේ තා පැහැදිලි ලෙස ප්‍රකාශ කරනවා මමද උත්තර දෙන්නෙමි. හාලෙලූයා. ඉතා අලංකාරයි. ඔබ සම්බන්ධකම පවත්වනකොට ඔබ යාඥා කරනකොට මේ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන්ම උත්තරය දෙන්න යනවා. ඔබ ඔයන උත්තරය මනුෂ්‍යයන් තුල නොවේ තිබෙන්නේ. ඔබ ඔයන සතුට මනුෂ්‍යයන් තුල නොවේ තිබෙන්නේ. ඔබ ඔයන සුවය මනුෂ්‍යයන් තුල නොවේ තිබෙන්නේ. ඔබ ඔයන්නා වූ හැමදේම සර්ව බලධාරී සර්ව පරාක්‍රම ජීවමාන දෙවියන් වහන්සේ ළඟ තිබෙනවා. මගේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේ තුල තිබෙනවා. ඔබ කතා කරන්න
උන්වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. දුකේදී ඔබ සමග සිටින්න යනවා. ඒ වගේම ඔබගේ ජීවිතය අරමුණක් නැති වුණ දවසක ඔබ උන්වහන්සේ විශ්වාස කරන්ට ඔබගේ ජීවිතය බලවත් අරමුණකට උන්වහන්සේ පමුණුවන්ට යනවා. උන්වහන්සේ ඔබව ගෞරවයට පත් කරන්ට යනවා. ඔබ සම්බන්ධ වෙන විට උන්වහන්සේ ඔබගේ ජීවිතය ඉදිරියට අතිරටත් ඔසවමින් ඔබව තෝරා ගන්නට යනවා. ඒ වගේම 16 වෙනි වචනය තුල උන්වහන්සේ ප්‍රකාශ කරනවා දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා මගේ ගැලවීම ඔහුට දක්වන්නෙමි. හලෙලූයා ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ අනුග්‍රහය තුල ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ බලාපොරොත්තුවක් දීලා තිබෙනවා. මගේ සෙනෙවන්ත දරුවා දැරිය දීර්ඝාෂය තුළ ඔබගේ ජීවිතේ සෑහීමට පත් වෙන්න යනවා. මතක තියාගන්න දෙවියන් වහන්සේට විතරයි පුළුවන් ඔබගේ ජීවිතේ බලවත් දේ කරන්නට. අද මේ වෙලාව තුළ මේ යාඥාව ඇසුවා වූ ඔබගේ ජීවිතේ මේ දැන් ජේසුගේ නාමය කරුණ කොටගෙන බලවත් දේ සිදු වෙන්න යනවා. Hallelujah, hallelujah. Prashansa veva, prashansa veva, Swami. Reba kandala radiandala rabasi de kalabadila turubodi kalamase. Hallelujah, hallelujah. Gaurava veva, Swami. Prashansa veva. Gitavali anuvekkweni parichede. Deviyan vahanse porondu venava. පළවෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා පොරොන්දු 16කට අධික ප්‍රමාණයක් ඔබට නිදහස් කරනවා මේ පරිච්ඡේදය තුල. උන්වහන්සේ පොරොන්දු වෙනවා ඔබ උන්වහන්සේව අදහන විට උන්වහන්සේගේ දිව්‍ය සුරක්ෂිතභාවය, දිව්‍ය සංරක්ෂණය, ඒ අධි ආරක්ෂාව ඔබ මැදේ උන්වහන්සේ නිදහස් කරන බවට, උන්වහන්සේ ඒ ස්වර්ගීය සේනාංකවලින් දේවදූතයන් ඔබ මැදේ එවන්නට යනවා. ඔබ ආරක්ෂා කරන පිණිස ලෝකයේ පුරා විටින් විට ඒ පැතිරී යන වෛරස් වසංගත මැදේ ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ඔබ උදෙසා නැගී සිටින බවට උන්වහන්සේ ඔබට පොරොන්දු වෙනවා. ඔබ කිසිම දෙයකට බය වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ කියවන්න නිතර මේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ කියවමින් මේ බලය ආලේපය ඔබ ලබා ගන්නට, මේ යාඥාව ඔබ අසන්ට, ඔබට පැමිණෙන ඒ බය, ඔබට පැමිණෙන ඒ තැතිගැන්ම, ඔබට කවුරුත් නැහැ කියලා ඒ දැනෙන තනිකම අද දවසේ ඔබේ ජීවිතේ නිදහස් වෙන්න යනවා. ඔබ කිසිම දෙයකට බය වෙන්න යන්නේ නැහැ. ඔබ කිසිම දෙයකට පැකිලෙන්න යන්නේ නැහැ. අද දවසේදී උන්වහන්සේගේ මේ ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ ඒ සියලු ආශිර්වාද, ඒ සියලු පොරොන්දු අද දවසේ ඔබේ ජීවිතයට නිදහස් වෙනවා. යක්ෂයා මේ මොහොතේදී ඔබේ ජීවිතය අල්ලන් ඉන්න ඒ අඳුරු කරලා තිබුණු, ඒ වටලා තිබුණු ඒ සෑම පැත්තක්ම මේ මොහොතේ ඔබේ ජීවිතයෙන්, ඔබේ පවුලෙන්, ඔබේ ආර්ථිකයෙන්, ඔබේ සියලුම පෞද්ගලික කාරණාවන් තුල ඔහු වපුරපු සියලු බීජ, ඒ සියලු යක්ෂයාගේ ගිනිම ඊතල දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කරුණු කොටගෙන දැන් මේ ජීවිතේ නිවත් වන පිණිස අනකරනවා මේ මොහොතේදී ඵලයා වූ ජේසුස් වහන්සේගේ නාමයෙන් පලා යන පිණිස අනකරනවා සියලු සතන්ගේ දූතයන්ට, සියලු අන්ධකාර මුලාදෑනීන්ට මේ ජීවිතය අතහැරලා සම්පූර්ණයෙන්ම පිටක් වන පිණිස අනකරනවා. ස්වාමිනී, මේ අසුවා වූ මේ ජීවිතය දැන් අපි ඔබට බාර කරනවා. ස්වාමිනී, ඔබයි නොවෙනස් වන්නා වූ එකම ජීවමාන දෙවිඳුන්, මේ පොළවේ මනුෂ්‍යයාට පිහිට වන්නට සිටින්නා වූ එකම ජීවමාන දෙවිඳුන් ඔබයි ස්වාමිනී. පියාණනි, අද දවසේ මේ ආඥාව ඇසුවා වූ ස්වාමිනී මේ පුද්ගලයාගේ ජීවිතය, ස්වාමිනී මේ ජීවිතය අපි ඔබ වහන්සේට බාර කරනවා. මගේ දෙවියන් වහන්සේ,
ඔව් යන්නා වූ වාතාවරණය තුල, ඔව් යන්නා වූ ඒ කනස්සල්ල තුල, ඔව් යන්නා වූ ඒ අසමාදානය තුල ස්වාමිනී මේ ජීවිතේ දැන් නිදහස් කළ මැනව. මේ යන්නා වූ ජීවිතයේ තිබෙනා වූ සෑම දුක් ගැහැට කඳුළු වේදනාවන් අසරණතාවයන් දැන් ඔබගේ ශුද්ධෝල්ලේ වලට යටත් කරනවා මගේ දෙවියන් වහන්සේ. පිහිටුව මැනව. ශුද්ධාත්මෙනි දැන් මේ ජීවිතය ස්පර්ශ කළ මැනව. ස්වාමිනී මේ වචනය ස්වාමිනී අසන විට ඉස්සේ සිරිදෙප තුල දක්වා ස්වාමිනී ඔබගේ ශුද්ධ වූ ඒ කල්වාරි කුරුසේ ඇද හැලුවා වූ ඒ නිර්මලා මිලලේ වල බලය කරුණු කොටගෙන ඒ ස්වාමිනී ඔබ වහන්සේගේ ස්පර්ශය වැగిරෙන පිණිස ආඥා කරනවා. ස්වාමිනී ගීතාවලිය 91 ඒ මහා අධ්‍යාරක්ෂිත ඒ සුරක්ෂිතතාවය ඔබ වහන්සේ නිරතුරුව පැය 24 පුරාවම ගෙවි යන හැම දවසකම හැම සතියකම හැම මාසයකම හැම වර්ෂයකම ස්වාමිනී ජීවිතයේ අවසාන හුස්ම තෙක් ස්වාමිනී මේ අසන්නා වූ මේ ජීවිතයේ මැද්දේ ඔබ වහන්සේ මේ බලය දැන් ක්‍රියාවෙන්ට සැලැස්සුව මැනව. ස්වාමිනී ඔබගේ ගැලවීම නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ මේ අසන්නා වූ ජීවිතයට ඔබගේ ගෝලයක් බවට පත්වෙමින් සෑම කල්හිම ඔබව අනුගමනය කරමින් මේ දිව්‍ය සුරක්ෂිතභාවයක් පත් කරගන්න පිණිස ඔබගේ කරුණාවම නිදහස් කළ මැනව. මේ මොහොතේදී ඔබ ජේසුස් වහන්සේව පෞද්ගලික ගැලවුම් කාර්යය ලෙස පිළිගෙන නොමැති කෙනෙක් නම් මේ ආඥාව කෙටියෙන් මා සමග ප්‍රකාශ කරන්නට. ආදරවන්ත ජීවමාන ජේසුනි මේ මොහොතේ මගේ ජීවිතය මම ඔබට බාර කරනවා. ස්වාමිනී මා ප්‍රකාශ කරනවා ඔබ කුරුසේ දිවි පිදුවේ මාගේ පව් නිසා බව. ස්වාමිනී ඔබ කුරුසේට ගියේ මා නිසා. ස්වාමිනී ඔබ මරණයට පත්වී තුන්වෙනිදා උත්ථාන වූ බවට මා විශ්වාස කරනවා. ජේසුනි මේ මොහොතේ මගේ ජීවිතය ඔබ වහන්සේ බාරගත මැනව. මේ මොහොතේ මගේ පෞද්ගලික ගැලවුම් කාර්යය ලෙස මා ඔබව ප්‍රකාශයට පත් කරනවා. ජේසුනි මා තුලට එන්න. මගේ ජීවිතය අද සිට ඔබම මෙහෙව්ව මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ප්‍රශංසා වේවා. ඉතාලංකාරයි. උන්වහන්සේගේ ක්‍රියාව අද දවසේ මම විශ්වාස කරනවා ඔබ ආශිර්වාද ලබන්නට ඇති. වචනය තුලින් යාඥාව තුලින් අද දවසේ ඔබ ආශිර්වාද ලැබුවාසේම ඔබ දන්න හැමෝටම මේ යාඥාව ෂෙයා කරන්න. මේ ලින්ක් එක ෂෙයා කරලා උන්වහන්සේගේ වචනය ඔවුන්ට නිදහස් කරන්න. සියලු දෙනාටම ජේසු පීඨයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්.